හැම වචනයක්ම බරපතල. සිත කය වචනය කියන මේ තුන්දොරෙන් කරන හැම එකක්ම හැම තරංගයක්ම බරපතලයි. ඒ නිසා තමයි කායේන වාචා සංවරෝ සාදු කියලා බුදුහාමුදුරු කියන්නේ. සිත කය වචනය කියන තුන්දොර සංවර කරගන්න. ප්‍රිය වචන කතා කරන්න, ප්‍රිය දේවල් හිතන්න, ප්‍රිය විදිහට ජීවත් වෙන්න 84000ක්ම දේශනා කළේ ඒ තුන හදන්න තමයි. ඇදිලා නැත්තේ ඒ තුනනේ. ඉතනකොටම ගිහිල්ලා ඉවරයි. ආයේ ඉතන එක තමයි බරපතල වැඩි කියනකට වඩා. කියනකොට ඉතන එක බරපතල වැඩි. ඇයි ඒක වේගය මේ ගොඩක් මේ වැඩි. ඔව්. සම්මාවෙන් හිතන්න ඕනේ. සම්මාවෙන් හිතුවාම තමයි සැර අඩු වෙන්නේ. 90න් ඔව්. 90 භ්‍රමණය වෙන්නේ මොන හේතුව නිසාද? පීඩනය වැඩි වුණාම. ඔව්. පීඩනය වැඩි වුණාම භ්‍රමණය වෙනවා නම් ස්පීඩ් එකත් වැඩිනේ. එතකොට එතන වට ප්‍රමාණය වැඩි. එතකොට ප්‍රතිඵලෙ ලොකුයි. ඔව්. 90ක් භ්‍රමණ වේගය අඩු වෙන්නේ අවබෝධයෙන්නේ. දැන් අපිට පොල්ලක් අරගෙන ගාන්න හිතෙනවා. ගාන්න පොල්ලව ගත්ත ගමන් මට හිතෙනවා උන්වහන්සේ මගේ අර පාත්‍රයක් එහෙම නැත්නම් මම බාස්කට් එකක් එළිය තිබුණා. ඒ බාස්කට් එක පොඩි කළා. ඒකට තමයි දැන් ගාන්න යන්නේ. මම ගාන්න යනකොටම මට හිතෙනවා උන්වහන්සේ බාස්කට් එක පොඩි කරන්න ඇත්තේ බාස්කට් එකට තියෙන තරහට නෙමෙයි. මම බාස්කට් එකට ගොඩාක් ආදරේනේ. බාස්කට් එක රෝලා ලස්සනට තියාගෙන ඉන්නවනේ. ඒක තුල මම බැඳිලා. මගේ බැඳීම කඩන්න වෙන්න ඇති. මගේ තියෙන ලෝභකම, මසුරුකම, මගේ පැවැත්ම කඩන්න වෙන්න ඇති කියලා ඒ අවබෝධය ආපු ගමන් අර පොල්ලේ තද ගතියට මොකද වෙන්නේ? පොල්ල පැත්තකින් තියෙනවා. තියලා මම කල්පනා කරන එන උන්වහන්සේ ගහන්න ඕන නම් ප්ලාස්ටික් වලට නෙමෙයිනේ ගහන්නේ මටනේ. ඒතර මට ගෙව්වේ නෑනේ. එහෙනම් උන්වහන්සේ ප්ලාස්ටික් එක පොඩි කලේ මේ එහෙනම් මේක මේ මගේත් එක්ක තියෙන ප්‍රශ්නයක් නෙමෙයි මේක. එහෙනම් මේක හොඳ එකක් කියලා ඒක නිවැරදිවම දකිනවා. ඔව්. පස්සේ මම උන්වහන්සේට ප්‍රශංසා කරන්නේ නැද්ද? උන්වහන්සේට මීට වඩා ලෙන්ගතු වෙන්නේ නැද්ද? ඒක තමිලු ඒක තියෙන ලොකුම දේ. එහෙනම් සම්මාවෙන් ඉතනකොට අර මිත්‍යාවෙන් ඉතනවා තරම් අනුභ්‍රමණය වෙන්නේ නැහැ. චිත්ත වීතියක් කියලා කියන්නේ අණුවල එකතුවක් නේ. ඒ අණුවල භ්‍රමණ වේගය අඩු වෙනවා. අඩු වෙච්ච ගමන් අරක ප්‍රතිඵලය අඩු වෙනවා. රිසල්ට් එක අඩුයි. එහෙනම් සම්මා සතිය කියන එක නිතරම යහපත් හිතන්න අපේ චිත්ත වීතිය වල එන කැපැසිටි එක අඩුයි. කැපැසිටි අඩු වෙයි කියලා කියන්නේ ඉදිකල් දුක අඩුයි. දුක අඩුයි කියලා කියන්නේ ඒ දුකට සාපේක්ෂව ඉපදීමේ වාර ගන්න අඩුයි. සම්මා සතියෙන් කරන්නේ ඉපදීමේ වාර ගන්න අඩු කරන එක. ඒ වෙච්ච ටික එමම තියෙනවා. එතනින් එයාට යන්න තියෙන එක නවතිනවා.